ආයිබෝවන් හිතවතුන් සියලු දෙනාටම අද මම ඔයාලට අරගෙන ආවේ කේතු ග්‍රහයා තමන්ගේ කේන්දරේ ඉන්න තැන අනුව ලබා දෙන ප්‍රතිඵලය මොන වගේද කියලා කියා දෙන්න. මීට කලින් මම වීඩියෝ කීපයක්ම කරා රවි ග්‍රහයා ඉඳලා මේ වෙනකන් ග්‍රහය 8 දෙනෙක් සම්බන්ධව මම කතා කරලා තියෙනවා. ඒ වගේම අද 9 වෙනි ග්‍රහයා විදිහට කේතු ග්‍රහයා ගැන තමයි කියා දෙන්න හදන්නේ. ගොඩක් අය කේතු ග්‍රහයාට වඩා රාහු ග්‍රහයාට තමයි අවධානය යොමු කරන්නේ. මොකද හේතුව රාහු කාලය ගැන හැමදාම බලනවනේ. රාහු කාලය කොයි වෙලාවටද තියෙන්නේ, ඉවර වෙන්නේ කීයටද, ඒ සියලුම කරුණු කාරණා ගැන අධ්‍යයනය කරලා තමයි තමන් සුබ කටයුත්තක් කරනවා නම් එක්ක ගමනක් බිමනක් යනවා නම් ඒ දේවල් සිද්ධ කරගන්නේ. නමුත් කේතු ග්‍රහයා ගැන කවුරුත් එච්චර ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔයාලා දන්නවද කේතු ග්‍රහයටත් රාහු ග්‍රහයට වගේ කාලයක් තියෙනවා. රාහු ග්‍රහයට පැය එකහමාරක් නේ තියෙන්නේ. කේතු ග්‍රහයටත් පැය එකහමාරක් තියෙනවා. ඉතින් කේතු ග්‍රහයාගේ පැය එකහමාරය තුල එක දෙයකට විතරයි සුබ වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම අසුබ විදිහට තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඉතින් තමන්ගේ ඥානය සම්බන්ධව ඥානය ඉගෙනීමේ වගේ දේවල් වලට මොන හරි දෙයක් ශිල්පයක් ඉගෙන ගන්නවා නම් අන්න ඒ වගේ දේවල් වලට කේතුගේ කාලය යොදවා ගත්තට කමක් නැහැ කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. කේතු ග්‍රහයා කියලා කියන්නේ ඥානකාරක ග්‍රහයෙක්. ඥානකාරක ග්‍රහයා කියලා කිව්වොත් ඥානය සම්බන්ධව එයාට අයිතියක් තියෙනවා. එයා නියෝජනය කරනවා. ඉතින් යමගණ්ඩ වේලාව කියලා තමයි කියන්නේ කේතුගේ කාලයට. ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තරාත්මක වීඩියෝ එකක් මම ඉදිරියේදී ඔයාලට අරගෙන එන්නම්. හොඳයි, එහෙමනම් දැන් අපි කේතු ග්‍රහයා ඉන්න තැන අනුව ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලයක්ද කියලා බලන්න කලින් කේතු ග්‍රහයාට අයිති දේවල් ගැන පොඩ්ඩක් බලලා ඉමු. හිතවතුනි, රාහු කේතු කියලා කියන්නේ ඡායා ග්‍රහයෝ දෙන්නේ. එතකොට ඔය ග්‍රහයෝ දෙන්න යන්නේ ඇවිල්ලා දකුණු අත පැත්තට. අනිත් ග්‍රහය ඔක්කොම යන්නේ වම් අත පැත්තටනේ ගමන් කරන්නේ. එතකොට ඔර්ලෝසුවේ කට්ට කැරගෙන පැත්තට තමයි රාහුයි කේතුයි දෙන්න ගමන් කරන්නේ. දෙන්නම එකට තමයි ගමන් කරන්නේ. එතකොට රාහු ග්‍රහයා කියලා කියනවා සර්පයාගේ ඔළුව පැත්ත, කේතු ග්‍රහයා කියලා කියනවා සර්පයාගේ නැට්ට පැත්ත. එතකොට විස වැඩිම සර්පයාගේ ඔළුව පැත්තේනේ. එතකොට රාහු කාලයේ හැම මග ඇරලා තමයි හැමදේම කටයුතු හැම සුබ කටයුත්තක්ම කරන්න කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. හැබැයි රාහු කාලය තුලදී පැයක් තමයි අසුබම කාලය. පැය භාගයක් තියෙනවා Tamanට. දැන් රාහු කාලයේදී යම්කිසි දෙයක් කරන්නම අවශ්‍යතාවයක් තියෙනවා නම් රාහු කාලයේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා පැයක් අතෑරලා ඉතුරු පැය භාගේ ඕන දෙයකට අත ගහන්න පුළුවන්. ඊළඟට කේතු ග්‍රහයාට අයිති දෙයක් තමයි ආච්චිගේ පරම්පරාව. අන්න ඔය සම්බන්ධව ඔය වගේ දේවල් හොයනවා නම් කේතු ග්‍රහයාගෙන් තමයි ඒවා හොයන්නේ. ඒකට රාහු ග්‍රහයාගෙන් හොයනවනේ 100 ගැන. ඒකට කේතු ග්‍රහයාගෙන් ආච්චි ගැන තමයි හොයන්න පුළුවන්. ඊළඟට කේතුට අයිති වෙනවා යంత్ర මන්ත්‍ර ත්‍රාන්ත්‍ර, ආය භක්මචර්යාව, වන්දනා ගමන් යන කට්ටියට ආහාර පාන ලබා දීම. දැන් ඔය වන්දනා ගමන් යන පැත්තක කේතු ග්‍රහයා හොඳට ඉන්නව නම් හෝටලයක් වගේ දාගත්තා නම් හොඳට බිස්නස් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාව තියෙනවා. ඒවා බලන්න පුළුවන් කේතු ග්‍රහයාගේ. ඊළඟට පහත් කුලවල කර්මාන්ත, ඊළඟට පව් කර්මාන්ත කියලා ගත්තොත් එහෙම මස් කඩ, මාළු වැල්ලීම් අරවා මේවා ඔක්කොම පව්කම් සියලුම දේවල් කේතු ග්‍රහයාට අයිති දේවල්. ඊළඟට රෝග පැත්ත ගත්තොත් එහෙම කේතු ග්‍රහයාට අයිති වෙනවා විෂ රෝගය. විෂ රෝගය කියලා කියන්නේ වස විෂ මොන හරි කැවිලා ඒ වගේ මොන හරි රෝග එනවා නම් අන්න ඒක විෂ රෝගය. ඒ වගේම තමයි කුෂ්ඨ රෝග, බඩ සම්බන්ධව මොන හරි ඒ තියෙන ප්‍රශ්න කරදර රෝග ආන් ඒවා ඔක්කොම කේතුට අයිති වෙනවා. ඒ වගේම තමයි තව කේතුට අයිති වෙනවා අහංකාර ගතිය, සිරදඩුවම් විඳින්න වෙන එක. ඒවා ඔක්කොම කේතුට අයිති වෙන බන්ධනාගාර ගත වීම. ඒවත් කේතුට අයිති වෙනවා. කපටිකම, ඔය ගොඩක් කට්ටිය කපටිකම් වලට පෙළඹෙන්නේ කේතු දුර්වල වුණාම. සමහර පිරිමි ළමයි ඉන්නවා ගැහණු ළමයිව රවට්ටනවා. ඒ වගේම තමයි තමාර ගැහණු ළමයි ඉන්නවා පිරිමි ළමයිව රවට්ටනවා. ආන්න ඕ වගේ දේවල් වෙන්නේ කේතු දුර්වල වුණාම. එතකොට අනුන්ගේ දේපල කඩා වඩා ගැනීම, අනුන්ගේ දේපල විනාශ කිරීම ඕවත් අයිති වෙන්නේ කේතුට. ඉතින් ගොඩක් කට්ටිය ඔය අනුන්ගේ දේපල ලියා ගන්නවා, බලහත්කාරයෙන් ඉඩම් අල්ල ගන්නවා. ඕවා කරන්නේ ඉතින් කේතු දුර්වල අය තමයි. මොකද ඒක අයිති වෙන්නේ කේතුටනේ.
ඉතින් කේතු ගහයාගේ නියෝජනය ගැන කතා කරනවා නම් තව ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. මම අත්‍යවශ්‍ය දේවල් ටික තමයි මේ ඔයාලට කියා දුන්නේ. ඊළඟට හිතවතුනි කේතු ගහයා ස්ථාන තුනකදී සුබ කරනවා. ඒ ස්ථාන තුන තමයි 3 වෙනි ස්ථානය, 6 වෙනි ස්ථානය, 11 වෙනි ස්ථානය. රාහු ග්‍රහයට වගේ තමයි. රාහු ග්‍රහයට 3 6 11 නේ යත් සුබ කරන්නේ. ඒ වගේ කේතු ග්‍රහයත් 3 6 11 තමයි සුබ දේවල් කරන්නේ. හැබැයි ඉතින් 3 6 11 වුණත් උච්ච වෙලා හරි සුවක්ෂේත්‍ර වෙලා හරි ඉන්න ඕනේ. අඩුම තරමේ මිතුරා වෙලා හරි වැඩ කරන්න ඕනේ. එතකොට තමයි සුබ ප්‍රතිඵල ලබා දෙන්නේ. මිතුරා වෙලා හිටියොත් ඉතින් 150ක විතර වගේ ප්‍රතිඵලයක් දෙයි. උච්ච වෙලා හරි සුවක්ෂේත්‍ර වෙලා හරි හිටියොත් ඉතින් හොඳ ප්‍රතිඵලයක් ලබා දෙයි. විශිෂ්ට ප්‍රතිඵලයක් දෙයි කියලා කියන්න පුළුවන්. ඊළඟට 1 2 4 5 6 7 8 9 10 12 ඔන්න ඔය වගේ ස්ථානවලදී අසුබ ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ කියලා කියන්න පුළුවන් කේතු ග්‍රහයා. හැබැයි කේතු ග්‍රහයා 1 2 4 5 6 7 8 9 10 12 වගේ ස්ථානවල ටිකක් අසුබ කරන ඒ ප්‍රතිඵලය අඩු කරලා දෙනවා උච්ච බල සහිත වෙලා හරි එහෙම නැත්නම් සුවක්ෂේත්‍ර වෙලා හරි ඉන්නවනම්. ඒ වගේම තමයි එයා ඉන්න නැකත බලන්නත් ඕනේ. එතකොට එයා ඉන්න ඒ රාශියේ ඒ අයිතිකාරයා ඉන්නවනේ. ඒ භාව අධිපතියා කොහෙද ඉන්නේ? එයා කාගෙත් එක්කද ඉන්නේ? එයා කවුද බලන්නේ? කරුණු කාරණා ගොඩාක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් ඒ බලලා තමයි Tamanට ඒ අසුබ ප්‍රතිඵලය හරියටම ලැබෙනවද නැද්ද කියලා තහවුරු කරගන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම බලන්න ඕනේ කේතු ග්‍රහයා ඉන්න නැකත. ඒ නැකත අනුවත් ගොඩාක් දේවල් අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කාගේ නැකතකද ඉන්නේ? එයා කේතුට සතුරුයිද මිතුරුයිද? අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් කේතු ග්‍රහයා සම්බන්ධව හරියටම බලනවා නම් ඒ සුබ ප්‍රතිඵලය හරි අසුබ ප්‍රතිඵලය හරි ලැබෙනවද නැද්ද? අන්න ඒ කරුණු කාරණා ටික හරියටම නිශ්චිතවම නිගමනයකට එන්න පුළුවන් ඒ දේවල් ටික ඔක්කොම බැලුවොත්. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ මම මේ පොදුවේ තමයි මේ විස්තර ටික ඔයාලට කියා දෙන්නේ. කේතු ග්‍රහයා ඉන්න භාවයෙන් භාවයට මොන වගේ ප්‍රතිඵලයක්ද ලබා දෙන්නේ කියලා. ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒවා වෙනස් වෙන්න පුළුවන් මම අර කියපු කරුණු කාරණාත් එක්ක ගැලපිලා යනකොට. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු කේතු ග්‍රහයා ලග්නේ ඉන්නකොට. ලග්නේ කියන්නේ පළවෙනි කොටුවේ. පළවෙනි කොටුවේ ඉන්නකොට ලබා දෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. කේතු ග්‍රහයා පළවෙනි කොටුවේ ඉන්නවා නම්, ඒ කියන්නේ ලග්නේ ඉන්නවා නම් සුබ කරන්නේ නැහැ. මම කලිමුත් කිව්වා. පළවෙනි කොටුව කියලා කියන්නේ තමන්ගේ ශරීරය ගැන කතා කරන්න පුළුවන්, ශරීරයේ අංග ගැන කතා කරන්න පුළුවන්, ඒ වගේම තමන්ගේ පණ ගැනත් කතා කරන්න පුළුවන්. අන්න ඔය වගේ දේවල් වලට හානි කරනවා කේතු ග්‍රහයා එකේ ඉන්නකොට. ඔළුව සම්බන්ධව ප්‍රශ්න කරදර ඇති කරනවා, ඒ වගේම ශරීරයේ ශක්තිය අඩු කරනවා, ඒ වගේම කකුල් සම්බන්ධව, ඒ කියන්නේ පාද බලහීන කරනවා. අන්න ඔය වගේ දේවල් කරනවා එකේ ඉන්නකොට කේතු ග්‍රහයා බලවත් වෙලා ඉන්නකොට. ඊළඟට තමන්ගේ පවුල පැත්ත ගත්තොත් එහෙම පවුල සම්පූර්ණ අවුල් කරනවා. පවුලේ ප්‍රශ්න කරදර ඇති කරනවා. ඊළඟට විවාහ වෙලා ඉන්නවා නම් විවාහයටත් යම්කිසි බලපෑමක් එනවා. ඔය ඩිවෝස් වීම වගේ දේවලුත් ලබා දෙනවා කේතු ග්‍රහයා එකේ ඉන්නකොට. ඊළඟට තමන්ට ලැබෙන කීර්තියට හානි කරනවා. අවනම්බුව වගේ දේවල් ඇති කරවලා දෙනවා. ඊළඟට නරක නාමයන් අන්න ඔය වගේ දේවලුත් ඇති කරලා දෙනවා. ඒ වගේම තමයි විෂ දෝෂ. ඔය විෂ දෝෂ කියලා කියන්නේ වස විෂ දේවල් කැවීම් පෙවීම් වලින් අන්න ඒ වගේ වලින් ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ඒ වගේම විෂ සත්තුන්ගෙනුත් ප්‍රශ්න කරදර එනවා. ඔය සර්පයෝ දෂ්ට කිරීම, ඒ වගේ විෂ සත්තුන්ගෙන් Tamanට හානිය වැඩිපුරම ලබා දෙනවා කේතු ග්‍රහයා එකේ ඉන්නකොට. ඊළඟට පිල්ලි සූනියම් වගේ දේවල් වලිනුත් ප්‍රශ්න කරදර එනවා. මනස විකෘති වෙනවා. අන්න වගේ දේවල් සිද්ධ කරනවා කේතු ග්‍රහයා එකේ ඉන්නකොට. හොඳයි. එහෙමනම් ඊළඟට අපි බලමු දෙවෙනි කොටුවේ කේතු ග්‍රහයා ඉන්නකොට ලබා දෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. කේතු ග්‍රහයා දෙවෙනි කොටුවේ ඉන්නවා නම් එච්චර සුබ ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. දෙවෙනි කොටුව කිව්වොත් එහෙම අපි ධනය ගැන, අධ්‍යාපනය ගැන, පෞල් ජීවිතය ගැන කතා කරන ස්ථානයනේ. ඉතින් කේතු දෙකේ ඉන්නකොට අන්න ඔය වගේ දේවල් ඔක්කොම විනාශ කරලා දායි කියලා කියන්න පුළුවන්. මේවා ඇත්තටම හරියටම වෙනවද නැද්ද කියලා බලනවා නම් කේතු ග්‍රහයා බලන ග්‍රහයා කවුද කියලා බලන්න ඕනේ. ලග්නයට සුබ කරන ග්‍රහයෙක් තමයි බලන්න ඕනේ. විශේෂයෙන්ම ගුරු, සිකුරු, බුධ, පුරපක්ෂයේ චන්ද්‍රයා අන්න ඔය වගේ අයකින් දෘෂ්ටියක් ලැබෙනවා නම් ওই ප්‍රතිඵලය අඩු කරලා දෙයි කියලා කියන්න පුළුවන්. හැබැයි ලග්නයට සුබ වෙන්න ඕනේ. ලග්නාධිපතියත් එක්ක මිත්‍ර වෙන්න ඕනේ ග්‍රහයෝ. ඒ වගේ කට්ටියගේ තමයි දෘෂ්ටිය වැටෙන්න ඕනේ. ඒ වගේම කේතු ග්‍රහයා ඉන්න නැකතේ අයිතිකාරයා කවුද? ඒ කරුණු කාරණා ඔක්කොම ටික විමසලා තමයි හරියටම වෙනවද නැද්ද කියලා කියන්න පුළුවන්. බුධ ග්‍රහයාගේ එහෙම දෘෂ්ටියක් වටනොත් කේතු ග්‍රහයාට සුබ ප්‍රතිඵලය අඩු කරනවා. හැබැයි බුධ ග්‍රහයා තනියම ඉන්න ඕනේ. ඒ වගේම තමයි බුධ ග්‍රහයා ලග්නයට පාපී වෙන්නත් බෑ. සුබෙක් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ දෘෂ්ටියෙන් අර අසුබය
සම්පූර්ණ ඉවත් කරලා සුබ ප්‍රතිඵල එතනින් ලබා දෙනවා. ඒ කියන්නේ අසුබ අඩු කරලා දෙනවා. ඉතින් අන්න ඒ හින්දා අපි අර බලනකොට කේතු ග්‍රහයා ඉන්නේ කාගෙත් එක්කද? කේතු ග්‍රහයා ඉන්නේ කාගේ නැකතකද? නැකත් අධිපතියා කවුද? එතකොට කේතු ග්‍රහයා තව ග්‍රහයෙක් එක්ක ඉන්නවද? ඒ ග්‍රහයා කවුද? ඒ ග්‍රහයා මොන නැකතකද ඉන්නේ? අන්න ওই කරුණු කාරණා ඔක්කොම විමසලා තමයි අවසාන ප්‍රතිඵලයක් නිකුත් කරන්න පුළුවන්. මේක පොදුවේ කියන පලාපලයක්. ඒක වරදවා වටහා ගන්න එපා. හොඳේ. කේතු ග්‍රහයා දෙකේ ඉන්නකොට තවත් කියනවා නම් පවුලේ සමගියට හානි කරනවා වගේම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් අතර ආදරය බැඳීම ඒවා ඔක්කොම විනාශ කරලා දානවා. ඒ වගේම තමයි ඩිවෝස් වීම වගේ සිද්ධ කරලා දෙන්න පුළුවන්. කේතු ග්‍රහයා දෙකේ ඉන්නකොට ඊළඟට යම්කිසි ණය මුදලක් වෙන කෙනෙකුට දුන්නොත් එහෙම ඒක ආයේ නැවත ලබා ගන්න බෑ. එක්කෝ ඒක ප්‍රමාද වෙනවා, පරක් වෙනවා, අන්න ඒ වගේ දේවලුත් වෙනවා. ඊළඟට කේතු ග්‍රහයා දෙවෙනි කොටුවේ ඉන්න කෙනෙක් බැංකුවකින් ණය මුදලක් ඉල්ලුවොත් අන්නේ ණය මුදල ලැබෙන්නේ නැහැ. එක්කෝ ඒ ණය මුදල ප්‍රමාද කරලා දෙනවා නැත්නම් අඩු කරලා දෙනවා. මොනවා හරි ප්‍රශ්න ගොඩක් එක්ක තමයි ඒක ලබා ගන්න පුළුවන්. ලබා ගන්න බැරි පැත්ත වැඩි. ඒ ලබා ගන්න පුළුවන් පැත්ත අඩුයි. ඊළඟට තමාගාව තියෙන බඩු මුට්ටු ආන්න වගේ දේවලුත් නැති වෙනවා, නැති කරනවා කේතු ග්‍රහයා දෙකේ ඉන්නකොට. ඊළඟට ඇස් සම්බන්ධව රෝග පීඩාවලටත් මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි මුහුණේ යම්කිසි රෝග පීඩාවක් අන්න ඒ වගේ දේවලුත් ඇති කරනවා කේතු ග්‍රහයා දෙකේ ඉන්නකොට. හොඳයි, එහෙමනම් දැන් අපි ඊළඟට බලමු කේතු ග්‍රහයා තුන්වෙනි කොටුවේ ඉන්නකොට ලබා දෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. කේතු ග්‍රහයා තුන්වෙනි කොටුවේ බලවත් වෙලා ඉන්නවා නම් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා දෙයි කියලා කියන්න පුළුවන්. තමන්ගේ මනෝ ශක්තිය, ධෛර්යය වැඩියෙන් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීර සෞඛ්‍යයත් ඉහළම මට්ටමක ඔසවා තබයි කියලා කියන්නත් පුළුවන්. ඊළඟට බාල සහෝදරයන්ගෙන් Tamanට ලැබෙන ඒ වරප්‍රසාද, එයාගේ ආදරය, කරුණාව, ඒ සියලුම දේවල් හරියාකාරව ලැබේ. ඒ වගේම තමයි Tamanගෙනුත් ඒ අයට ආදරය, කරුණාව Tamanගෙන් ලබා දෙන්න පුළුවන් අවශ්‍ය දේවල් ඒවත් ලබා දෙයි කියලා කියන්න පුළුවන්. ඊළඟට වාහන සම්බන්ධව ගත්තොත් වාහන සම්බන්ධවත් සුබ ප්‍රතිඵලයක් ලබා දෙයි. වාහන මිලදී ගන්න, අලුත් වාහන වලට යන්න, ඒ වගේම වාහන විකුණන්න, අන්න වගේ දේවල් ඒ පැත්තෙන් සුබ ප්‍රතිඵලයක් ලබා දෙයි. ඊළඟට රැකියාව සම්බන්ධවත් දියුණුවක් ඇති කරලා දෙනවා කේතු ග්‍රහයා තුන්වෙනි කොටුවේ ඉන්නකොට. බලවත් වෙලා ඉන්න ඕනේ හැබැයි. ඊළඟට ඉඩකඩම් දේපල සම්බන්ධවත් සුබ ප්‍රතිඵලයක් ලබා දෙයි. දේවල් මිලට ගන්න, ඒවා විකුණන්න, ඒවා වැඩි දියුණු කරගන්න, අන්න වගේ දේවල් සිද්ධ කරලා දෙනවා කේතු ග්‍රහයා තුන්වෙනි කොටුවේ ඉන්නකොට. ඉතින් යම් කෙනෙකුගේ කේන්දරයක තුන්වෙනි භාවයේ කේතු ග්‍රහයා ඉන්නවා නම් ඉතාමත්ම සුබයි කියලා කියන්න පුළුවන්. හොඳයි, එහෙමනම් ඊළඟට අපි බලමු හතරවෙනි භාවය ගැන. හතරවෙනි භාවයේ කේතු ග්‍රහයා ඉන්නකොට ලබා දෙන ප්‍රතිඵලය ගැන. හතරවෙනි කොටුව කියලා කියන්නේ ලග්නයේ ඉඳලා හතරවෙනි කොටුව. අන්න එතන කේතු ග්‍රහයා ඉන්නවා නම් එච්චර සුබදායක නැහැ. සුබ ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. හතරවෙනි කොටුව කියලා කියන්නේ තමන්ගේ මව ගැන, ඉඩකඩම් දේපල ගැන, වාහන ගැන කතා කරන්න පුළුවන් ස්ථානයනේ. ඉතින් අන්න ඒ දේවල් ඔක්කොම විනාශ කරලා දායි කියලා කියන්න පුළුවන් කේතු ග්‍රහයා දුබල වෙලා හතරවැන්නේ හිටියොත්. කේතු ග්‍රහයා හතරවැන්නේ ඉන්න කෙනාගේ මව ගැන කතා කරොත් එහෙම මව එක්කෝ අසනීප වෙනවා, එහෙම නැත්නම් මවගේ ආදරේ, කරුණාව නොලැබී යනවා, මව පොඩි කාලෙම දාලා යනවා, අන්න වගේ දේවල් සිද්ධ කරලා දෙනවා. ඒ වගේම තමන්ගේ තියෙන දේපල ඉඩකඩම් අන්න ඕවා ගිහිල්ලා බැංකුවලට උකස් කරනවා. ඒවා නැවත අරව ගන්න බැරි වෙලා නැත්තටම නැති වෙලා යනවා. ඊළඟට පොලි මුදලාලිලා ගාවට ගිහිල්ලා ඒවා උකස් කරලා ඒවා පොලි ගෙවා ගන්න බැරුව නැවත හරව ගන්න බැරුව ඒවා යාටම සින්න වෙලා නැති වෙලා යනවා. ඒ වගේම තමයි වාහන ෆිනෑන්ස් දාලා ගේනවා, ෆිනෑන්ස් ගෙවා ගන්න බැරි වෙනවා. ඒවා ෆිනෑන්ස් කම්පැනි වලින් අත්පත් කරගන්නවා. එහෙමත් නැත්නම් වාහන කැඩෙනවා, බිඳෙනවා, ඒවා හදන්න බැරි වෙලා යනවා. ඊළඟට අධ්‍යාපනය පැත්තත් මන්ද වෙනවා. ඒ වගේම තමයි තමන් ව්‍යවසායක පැත්තෙන් ඉහළට යන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඒ වගේ ඉහළට යන්න බැරි වීම වගේ දේවලුත් වෙනවා. තව ගත්තොත් ගොවිතැන් වලින් පාඩු සිද්ධ වෙනවා. ගොවිතැන් කරාට වැඩක් නැහැ. ඒ වගේම හානි වෙනවා. ඒ වගේම පාඩු වෙනවා. ආය යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කරන කෙනෙක් නම් අන්නේ යන්ත්‍ර සූත්‍ර නිතර කැඩී බිඳීම් යාම, ඒ වගේම හානි සිද්ධ වීම, පාඩු සිද්ධ වීම වගේ දේවලුත් සිද්ධ කරලා දෙන්න පුළුවන් කේතු ග්‍රහයා හතරවැන්නේ ඉන්න කෙනාට. එහෙමනම් අපි ඊළඟට බලමු පස්වැන්න ලග්නයේ ඉඳලා පස්වෙනි කොටුවේ කේතු ග්‍රහයා ඉන්නකොට අපිට ලබා දෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. පස්වෙනි කොටුවේ කේතු ග්‍රහයා ඉන්න එක එච්චර සුබ නැහැ. මේක දෝෂයක්. ඉතින් මේක ගොඩක්ම බලපාන්නේ කාන්තාවන්ට. මෙතන මොකද කතා කරන්නේ ඇවිල්ලා දරු සම්පත් ගැන. ඉතින් කාන්තාවන්ට දරු සම්පත් ගැන ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇබෝෂන් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ගර්භාෂයට හානි වෙන්න පුළුවන්. ගර්භාෂයේ රෝග පීඩාවලට රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. රෝග පීඩාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි මෙතන ශරීරය ටිකක් බලහීන වෙනවා.
ඒ වගේම තමයි තමන්ගේ බුද්ධිය හරියට වැඩ කරන්නේ නැහැ. බුද්ධිය අඩුවීමක් වෙනවා. තව ගත්තොත් ආදර සම්බන්ධතාවලින් ප්‍රශ්න කරදර ඇති කරනවා. ඒ වගේම දඬුවම් පවා ලබන්න වෙනවා කියලා කියන්නත් පුළුවන්. ඊළඟට දෙවියන් ගැන කිසිම විශ්වාසයක් නැහැ. දෙවියන්ගෙන් ආශිර්වාදයක් ලබා ගන්න බෑ. ඔය පන්සල් කෝවිල් ඒ වගේ දේවල් වලට යන්නේ නැහැ. හිත දෙන්නේ නැහැ. ඉතින් ඒවා ඔක්කොම පැත්තකින් තියලා ගියොත් තමයි සියලුම එන ප්‍රශ්න කරදර වලින් මිදිලා තමන්ට ඒ ප්‍රශ්න කරදර වලින් ඈත් වෙලා සුබ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ පස්වැන්නේ කේතු ග්‍රහයා ඉන්න කෙනාට. තවත් අපි කතා කරනවා නම් කේතු ග්‍රහයා පස්වැන්නේ ඉන්නකොට ඉන්න කෙනා පිට ස්ථානයකට ගිහිල්ලා එක්කෝ පිට රටකට හෝ එහෙම නැත්නම් තමන් ඉන්න ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා රැකියාවක් හරි මොනවා හරි බලාපොරොත්තු ගිහිල්ලා නැවත හිටපු තැනටම එනවා කිසිම දෙයක් නැතුව. මොනවත් නැතුව චාර්ටර් වෙලා අපි අපේ භාෂාවෙන් කියනවා නිකන් චාර්ටර් වෙලා ආයෙ නැවත එනවා කියලා කියන්නේ. අන්න ඔය වගේ දේවල් සිද්ධ කරලා දෙනවා කේතු ග්‍රහයා පස්වැන්නේ ඉන්නකොට. තව ගත්තොත් උසාවි වල නඩු වගේ දේවල් වලට පැටලෙන්න පුළුවන්. ඒ වගේම ජයග්‍රහණය ලබන්න බෑ. ඒ වගේම තමයි ඔය තමන් මොකක් හරි දෙයකට ඉදිරිපත් වෙනවා නම් අන්න ඒ වගේනුත් ජයග්‍රහණය ලබන්න බෑ කියලා කියන්නත් පුළුවන්. හොඳයි එහෙමනම් දැන් අපි 6 වැන්නේ කේතු ග්‍රහයා ඉන්නකොට අපිට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලයක්ද කියලා බලමු. කේතු ග්‍රහයා 6 වැන්නේ ඉන්නවා නම් හිතාමත්ම සුබයි කියලා කියන්න පුළුවන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා දෙයි. සතුරන්ගෙන් ජය ගන්න පුළුවන්. බය වෙන්න එපා. සතුරු ඇති වෙන්නේ නැහැ 6 වැන්නේ කේතු ග්‍රහයා ඉන්න කෙනාගේ. ඒ වගේම තමයි හැම දෙයකින්ම ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. අත තියෙන හැම දෙයක්ම හරියනවා. ණය ප්‍රශ්න කරදර වලින් තොරව සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලත් කියන්න පුළුවන්. ඒ අවස්ථාව ලබා දෙනවා කේතු ග්‍රහයා 6 වෙනි ඉන්නකොට. ඒ වගේම තමයි රැකියාවෙන් ඉහළටම යන්න පුළුවන්. රැකියාව උසස් වීම, රැකියාවේ පැඩු වැඩි වීම අන්න ඒ වගේ දේවලුත් ලබා දෙනවා. ඒ වගේම තමයි තමන්ගේ අම්මගේ ඥාතීන්ගෙන් පැත්තෙන් උදව් උපකාර ලැබෙනවා. කේතු ග්‍රහයා ඉන්නකොට 6 වෙනි ඉන්නකොට ඒ වගේ දේවල් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. ඊළට යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ වගේ ඔය වගේ දෝෂ වලින් වැළකීලා ඉදිරියට යන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කේතු ග්‍රහයා 6 වැන්නේ ඉන්න කෙනාට. හොඳයි ඊළඟට එහෙනම් අපි බලමු 7 වෙනි භාවයේ 7 වෙනි කොටුවේ කේතු ග්‍රහයා ඉන්නකොට අපිට ලබා දෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. කේතු ග්‍රහයා 7 වැන්නේ ඉන්න එක නම් එච්චර සුබදායක නැහැ. මොකද 7 වැන්න ගැන කතා කරනකොට අපි කතා කරනවා විශේෂයෙන්ම විවාහය ගැන. ඊළඟට හවුල් ව්‍යාපාරය ගැන. ඉතින් අන්න ඔය වගේ දේවල් වලට හානි කරනවා. විශේෂයෙන් විවාහයට ගොඩක් හානි කරනවා කේතු 7 ඉන්නකොට. විවාහය පළුදු කිරීම, විවාහය කඩාකප්පල් වීම, විවාහ ප්‍රමාද වීම, එහෙම නැත්නම් ඩිවෝස් වීම වගේ දේවලුත් ලබා දෙනවා. ඊළඟට හවුල් ව්‍යාපාර පැත්ත ගත්තොත් එහෙම හවුල් ව්‍යාපාර සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා කියන්න පුළුවන් කේතු 7 ඉන්නකොට. හවුල් ව්‍යාපාර වලින් විරසක වීම, එහෙම නැත්නම් හවුල් ව්‍යාපාර කඩා වැටීම, ඒවා ඉදිරියට පවත්වාගෙන යන්න බැරි වීම අන්න වගේ ගොඩාක් අසුබ දේවල් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඉස්සර පැරන්නෝ කියනවා හවුලෙක් හැඳත් එපා කියලා. අන්න ඒ වගේ තමයි කේතු 7 ඉන්නවා නම් ඉතින් හවුලෙක් හැඳත් එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඊළඟට විස දෝෂ කියලා කිව්වොත් එහෙම ওই විස ශරීරගත වීම ඔය විස පැත්තෙන් එක එක දේවල් වලින් හානි සිද්ධ කරනවා කේතු 7 ඉන්නකොට. ඊළඟට සර්ප විස ශරීරගත වෙනවා. සර්පයන් මාර්ගෙන් සර්පයෝ දෂ්ට කිරීම වගේ දේවල් වලින්. ඒ නිසා ඒ පැත්ත පොඩ්ඩක් වැඩිපුර දෙනවා කියලා කියනවා කේතු 7 ඉන්නකොට. ඊළඟට අමනුෂ්‍ය දෝෂ වලින් යක්කු ප්‍රේත කුම්භාණ්ඩ අන්න ඒ වගේ දෝෂ වලින් හානි සිද්ධ වෙනවා කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි පිල්ලි සූනියම් අන්න ඔය වගේ දේවල් වලුත් හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් හූනියම් කරනවා කියලා කියන හූනියම් වදිනවා. කේතු 7 ඉන්න කෙනාට ඉක්මනටම හූනියම් වදිනවා. ඒ වගේම තමයි තමනුත් අනුන්ට හූනියම් කරන්න හිත දෙනවා තමන්ටත්. ඒක කේතු 7 ඉන්න කෙනාට එන දෙයක් ඔය. හොඳයි එහෙමනම් දැන් අපි ඊළඟට බලමු 8 වැන්න. 8 වැන්නේ කේතු ග්‍රහයා ඉන්නකොට ලබා දෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. 8 වැන්න කියලා කියන්නේ අෂ්ටම ස්ථානය. අෂ්ටම ස්ථානය කියලා කියන ආයුෂ සම්බන්ධව කතා කරන ස්ථානය. ඉතින් මේ වගේ ස්ථානයක කේතු බල බිඳිලා ඉන්නවා නම් ඔය හදිසි මරණය වගේ ගෙනල්ලා දෙනවා. ඊළඟට කේතු 8 ඉන්නකොට ටිකක් අර උස ස්ථාන වලින් බිම වැටීම වගේ දේවල් සිද්ධ කරනවා. ගස් එහෙම නගිනකොට ගහෙන් බිම වැටීම, ගල් වලින් පල්ල ලිස්සලා වැටීම. ඉතින් ඔය වගේ දේවල් වැඩිපුරම සිද්ධ වෙන්නේ දසා කාලවල වලදී. දසා කාලවල වලදී තමයි ඔය සියලුම අසුබ දේවල් බලගැන්වෙන්නේ. ඒ වගේම තමයි සුබ දේවලුත් බලගැන්විලා ඒ සුබ දේවලුත් කරනවා වගේම තමයි අසුබ දේවලුත් කරන්නේ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ ඔය කේතුගේ දසා කාලවල වලදී කේතු 8 ඉන්න අය. ඔය කේතු 8 ඉන්න කට්ටිය ටිකක් අර බීතියෙන් තමයි ජීවත් වෙන්නේ. බයෙන් වගේ නිකන් මනස විකෘති වීම වගේ සිද්ධ වෙනවා. ඒ වගේම කාන්තාවන් ගණිකා වෘත්තියට වගේ යොමු කිරීම සිද්ධ කරනවා කේතු 8 ඉන්නකොට. ඒ වගේම තමයි ඔය මූත්‍රා සම්බන්ධව ලෙඩ රෝග වලට මුහුණ දෙන
දෙන්න සිද්ධ වෙනවා. ඒඩ්ස් වගේ භයානක රෝගවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔය සර්පයන්ගෙනුත් ඒක විස ශරීරගත වීම වගේ වෙන්න පුළුවන්. සර්පයෝ දෂ්ට කිරීම මාර්ගයෙන් ඊට අමතරව විස කැවීම වත විස වලින් වත විස ශරීරගත වීම සම්බන්ධව රෝග පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා කියන්නත් පුළුවන්. හොඳයි එහෙමනම් දැන් අපි ඊළඟට බලමු 9 වැන්න. 9 වැන්නේ කේතු ග්‍රහයා ඉන්නකොට ලබා දෙන්නේ මොන වගේ ප්‍රතිඵලයක්ද කියලා බලමු. 9 වැන්නේ කේතු ග්‍රහයා ඉන්න එක එච්චර සුබ නැහැ. 9 යන්න කියලා කියන්නේ භාග්‍යස්ථානය, පියා ගැන කතා කරන ස්ථානය, පෙර පින ගැන කතා කරන ස්ථානය. ඉතින් ඔය වගේ ස්ථානයක කේතු ග්‍රහයා ඉන්නකොට ওই සියලුම දේවල් විනාශ කරනවා කියලා කියන්න පුළුවන්. තමන්ගේ පියා එක්ක එකට ජීවත් වෙන්න බැහැ කියලා කියන්නත් පුළුවන්. කේතු 9 වැන්නේ ඉන්න කෙනාට පියාගෙන් ප්‍රශ්න කරදර එන්න පුළුවන්. එක්කෝ පියා තමන්ගෙන් ඈත් වෙන්න පුළුවන්. පියා තමන්ව දාලා යන්න පුළුවන්. එහෙම නැත්නම් පියාගේ දේපලක් තියෙනවා නම් අන්නේ දේපල වලට ප්‍රශ්න කරදර ඇති වෙන්න පුළුවන්. දේපල වලට උසාවියේ නඩු වගේ දේවල් වලට පැටලෙලා නඩු කියන්න වගේ දේවල් වලට යන්න පුළුවන්. ඉතින් කේතු 9 වැන්නේ ඉන්න කෙනාට පියාගේ පැත්තෙන් මොනවා හරි ප්‍රශ්න කරදරයක් එන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඊළඟට පාසල් යන කෙනෙක් නම් කේතු 9 ඉන්නකොට පාසල් වල ගුරුවරුත් එක්ක ගැටුම් ඇති කරගන්නවා. එයාලට බයිනවා, එයාලා කියන දේ අහන්නේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරගන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් අන්නේ ප්‍රශ්න නිසා ඉස්කෝල පවා මාරු වෙලා වෙනත් ඉස්කෝල වලට යන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට කේතු 9 ඉන්නකොට සමගියටත් හානි කරනවා. සමගිය කියලා කියන්නේ දැන් පවුලේ සමගිය හෝ වේවා, එහෙම නැත්නම් අසල්වාසී සමග සමගියෙන් ඉන්න අන්න ඔය දේවල් වලට හානි කරනවා. සමගියෙන් ඉන්න බෑ. යාළුවොත් එක්ක සමගියෙන් ඉන්න බෑ. ගැටුම් ඇති කරගන්නවා, ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ වගේ මොනවා හරි ප්‍රශ්න කරදර ඇති කරනවා සමගිය පැත්තටත් කේතු ග්‍රහයා 9 ඉන්නකොට. ඊළඟට එහෙනම් අපි බලමු 10 වෙනි කොටුව. 10 වෙනි කොටුවේ කේතු ග්‍රහයා ඉන්නකොට ලබා දෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. 10 වෙනි කොටුවේ කේතු ග්‍රහයා ඉන්නවා නම් එච්චර සුබ කරන්නේ නැහැ. 10 වෙනි කොටුවේ කේතු ග්‍රහයා ඉන්නකොට රැකියාව සම්බන්ධව තමයි ප්‍රශ්න කරදර ඇති කරන්නේ. රැකියාව විනාශ කරන දානවා කියලා කියන්න පුළුවන්. රැකියා කරන ස්ථානයේ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියා කරන ස්ථානයේ අනිත් අය සමග හිතවත්කමින් සම්බන්ධතාවයෙන් වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. එයාලත් එක්ක ප්‍රශ්න කරදර ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ට රැකියාව එපා වෙලා රැකියාව දමා ගහලා ගෙදර යන තත්වයටත් පත් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කේතු ග්‍රහයා 10 වැන්නේ ඉන්නකොට. ඊළඟට වාහන තියෙනවා නම් වාහන සම්බන්ධවත් ප්‍රශ්න කරදර ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම අලහබහනි වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ගෙවල් දොරවල් තියෙනවා නම් ඒවා උකසට තියලා ඒ වගේ ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ඒවා සින්න වෙලා ඒවා බේර ගන්න බැරුව අන්න වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඊළඟට උත්සාහ කරන තරමට ප්‍රතිඵලයක් නැති වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මේ වගේ අසුබ ප්‍රතිඵල 10 වැන්නේ කේතු ග්‍රහයා ඉන්නකොට වැඩිපුරම ලබා දෙනවා දසා කාලවල වලදී. ඉතින් ඒ නිසා ඒ කාලවල වලදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා තමයි මට ඉතින් කියන්න තියෙන්නේ. හොඳයි එහෙමනම් දැන් අපි ඊළඟට බලමු 11 වැන්න. 11 වැන්නේ කේතු ග්‍රහයා ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද ලබා දෙන්නේ කියලා. 11 වැන්නේ කේතු ග්‍රහයා ඉන්නවා නම් ඉතාමත් සුබයි කියලා කියන්න පුළුවන්. විශිෂ්ට සුබ ප්‍රතිඵල ලබා දෙයි. හැබැයි ඉතින් උච්ච බල සහිතව හරි එහෙම නැත්නම් සුවක්ෂේත්‍ර වෙලා හරි ඉන්න ඕනේ. අඩුපතරමේ මිතුරා වෙලා හරි වැඩ කරන්න ඕනේ. කේතු 11 බලවත් වෙලා ඉන්නවා නම් ව්‍යාපාර වලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඒ වගේ හොඳ ලාභ ලබා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියාවෙනුත් Tamanට අර උසස් තලවලට යන්න පුළුවන්, වැටුප් තලවලට යන්න පුළුවන්, පඩි වැඩිවීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් රැකියාවෙනුත්. කලාව පැත්තෙනුත් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔය චිත්‍රපටි රංගපෑම්, ටෙලි නාට්‍ය වගේ ඔය මොනවා හරි දෙයකින් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඊළඟට Tamanට අඩුවක් නැතුව ඇඳුම් පැළඳුම් ආභරණ වගේ දේවලුත් ලැබෙනවා. Tamanට අර හැම දෙයකින්ම ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කේතු 11 බලවත් වෙලා ඉන්නවනම්. තමන්ගේ වැඩිමහල් සහෝදරයන්ගෙනුත් තමන්ට උදව් උපකාර ආදරය කරුණාව නොඅඩුව ලැබෙනවා කියලා කියන්න පුළුවන්. තමන්ගෙනුත් එයාලට ඒ උදව් උපකාර එයාලට ලබා දෙන්න තියෙන දේවල්, ඒ සියලුම දේවල් ලබා දෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියලා කියන්නත් පුළුවන්. හොඳයි එහෙමනම් දැන් අපි කේතු ග්‍රහයා 12 වැන්නේ ඉන්නකොට ලබා දෙන ප්‍රතිඵලය මොකක්ද කියලා බලමු. කේතු ග්‍රහයා 12 වැන්නේ ඉන්න එක නම් එච්චර සුබ නැහැ. ගොඩක් දුරට ওই වාහන වලින් එහෙම අලාභානිය ඇති කරනවා. වාහන කැඩී බිඳීම් යාම, වාහන ගත්තට කියන්නේ ෆිනෑන්ස් කරලා වාහන ගත්තම ඒවට ගෙවාගෙන යන්න බැරුව වාහන ෆිනෑන්ස් එකෙන් උස්සගෙන යාම, එහෙම නැත්නම් වාහන අඩු ගණන් වලට විකිණීම, අන්න ඒ වගේ දේවල් සිද්ධ කරනවා 12 වැන්නේ කේතු ග්‍රහයා ඉන්නකොට.
ඉන්නකොට. ඊළඟට අධික වියදම වගේම තමයි අනවශ්‍ය විදිහට අධික වියදම ඇති කරනවා. ඊළඟට පාදවල රෝග පීඩා ඇති කරනවා. ඔය පාදවල ඔය ස්නායු තෙරපීම් සම්බන්ධව ඇතිවන වේදනාවන් අධික විදිහට ඇති කරනවා. ඒවා දසාවන් කාලවලදී තමයි ගොඩක්ම බලගන්න වෙලා ඒ වගේ දේවල් ලබා දෙන්නේ. ඊළඟට අනවශ්‍ය වියදම අධික විදිහට ඇති කරනවා. කියන අවශ්‍යතාවයල් වලට නෙවෙයි වියදම් කරන එක අනවශ්‍ය වියදම. අනවශ්‍ය වියදම කියලා ගත්තොත් එහෙම අරක්කු බොණ්ඩ සිගරට් බොණ්ඩ අරවට මේවට හැම දෙයකටම ඒවා අනවශ්‍ය වියදම්නේ. අන්න ඒ වගේ දේවල් වලට අධික විදිහට වියදම ඇති කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි රැවටිලිකාරයන්ට අහු වෙනවා. රැවටිලිකාරයන්ට අහු වෙලා තමන්ගේ මුදල් නැති කරගෙන අන්න ඒ වගේ දේවල් සිද්ධ කරනවා කේතු ග්‍රහයා 12 වෙනි ඉන්නකොට. ඊළඟට සමේ රෝගත් ඇති කරනවා කේතු 12 ඉන්නකොට. සමේ එක කුෂ්ඨ රෝග, බිබිලි, ඊළඟට මුහුණ ප්‍රදේශයේ ඔය ලප කැලල් වගේ දේවල්, කුරුලෑ, ඒ වගේ වෙන තුවාල වලින් කැලල් ඇති වෙනවා. අන්න වගේ දේවල් ඇති කරනවා කියලා කියන්න පුළුවන් කේතු ග්‍රහයා 12 වෙනි ඉන්නකොට. හොඳයි. එහෙමනම් මම හිතනවා ඔයාලට කේතු ග්‍රහයා සම්බන්ධව යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති ඉන්න භාවයෙන් භාවයට ලබා දෙන ප්‍රතිඵලයේ සම්බන්ධව. එහෙමනම් හිතවතුනි මේ වීඩියෝ එක හොඳයි නම් වැදගත් නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මම ඊළඟට අරගෙන එනවා නැකත් 27 උපත ලබා ඉන්න අයගේ ගතිගුණ සහ ගුණාංග සම්බන්ධව. එතකොට නැකත් 27 ගත්තොත් එහෙම එක නැකතක තියෙනවනේ පළවෙනි පාදයේ, දෙවෙනි පාදයේ, තුන්වෙනි පාදයේ, හතරවෙනි පාදයේ. ඔන්න ඔය හැම පාදයකින්ම උපත ලබපු අයගේ ගතිගුණ සහ ගුණාංග සම්බන්ධව තමයි ඊළඟට මම වීඩියෝ අරගෙන එන්නේ. ඒ නිසා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්ම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට මම දාන වීඩියෝ එක සැනින් ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාවකුත් තියෙනවා bell icon එක click කරලා තියාගත්තොත්. එහෙමනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරන්නම්. ගිහින් එන්නම්. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.